Ini mau serang pol bay. Seduai. Mata wae ගෙදරදී මතක් වෙනකොට මං සැතපෙන ඇඳේ කොට්ටේ කනවා. කොට්ටේ කනවා මෙට්ට කන ඊට පස්සේ ඉතිදාල ගෙන අනිත් පැත්තේ ඇඳලා කම්බි කුදමයි. ඈ යන මොහොතලි යන්න. සදුයි. මොකක්? මං ඔයගෙන් වැඩක් ගන්න කියනවා. මගේ පෙන හැලෝනේ. නෙවෙයි. මගේ බෝකෝනේ. අයියේ. කවදාවත් කිසිදාක මට කිසි දෙයක් හංගන්නේ නැහනේ. අපෝ හංගනවා උඹ තමයි හංගන්නේ හේරම. අයියා ඇත්ත කියනෝනේ මට. මොකද්ද ඕන මගේ? ඔය ඇත්තටම ඇත්ත කියනෝනේ අයියේ. අනේ ඵලයන් ඇත්ත කියන්න මොකද්ද ඕන? අයියා තාමත් පරණ පුකෙන් මේ රෙන්නේ. නාගේ නැති පරණ පුකෙන් එනවා. ඒක තමයි මූලරු යෝගේ අනිත් පැත්තේ තියෙන්නේ. සදුයි. අයියේ. ඔයට මත්තගේ අර අපිට කතරගාවේ කිරිවේර පාරේ මල් කඩයක් තියෙනවා. කිරිවේර පාරේ මම දැක්ක මල් කඩයක් දාගෙන ඉන්න උඹ. මම මල් කඩ
දුකත් ගොයන්නේ. අපි ආන්නේ මක්කදාගෙන ආවේ කියලා. අපිට වැඩක් නැහැ කාගේවත් දේවල් අපි අනුන්ගේ උපදූප කතා කරමු. කාගේවත් දේවල් නැතුළු අනුන්ගේ උපදූප කතා කරනවා. උඹ උපදූප කතා කරන්නේ ආවේ. අපි ආන්නේම නේ මක්කදාගෙන ආවේ. පණුවල්ගේ දැම්මා තුන පුරුකේ දෙය අරින්නේ හැක. තෝගේ වාගේ කොහොමද දැම්මත් ඕක දෙන්න බෑ. මේ පුකලම් බාස දෙයට tan tan ta tan 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 තා නිකමන් නිකම්ම tan tan රටටට tan 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 නිකමන් නිකම්ම tan බහින්න පොර බහින්න තේරෙන පොරකෙන් බහින්න. අක්කට කිය අක්කට කියන්නේ මොකද තරහ වෙලා? අක්කට අස්සේ කියන්නේ මොකද කියනවා තරහ වෙලා? අක්ටක ලෙවල් එක දාලා මොකට ලෙවල් එක දමන්නේ ඕ ලෙවල් කරන්නේ. පොල් කාලා පොල් කන්නේ මොකට පොල් ගහලා. වෙඩි තියලා වෙඩි තියන්නේ මොකට අතින්න පත්තු පොල්. ලයිට් අවුත් නක්කලා ලයිට් හවුස් නෙමෙයි ලයිට් හවුස් නක්කලා. අන්න පුතේ අර ඒ වතාවත් ටිකනේ කොට ගත්තේ. මේක නදාන වතාව ටික හොඳ කැලකොප්පු ගිනි වල දමන වටේ කිනි වෙලා මම ගියා කල දුරු දෙකට මනලා වී ටිකක් දුන්නයි මල්ලකට මට කිචි කිචි වගේ. ගන්ධෝ කියලා හිතුනි මට ඔන්න පුතේ එන්නේ ඉන්න වගේ. මනලට දුවේ පෙන් කෙරුවේ මං ඔබට සෝකන්ත බලලේ උඩ පෙන්ගෙලිය. යනවට බලවරේ නැහැ යන්න බට් මේ. සාදුකාර දී ලොරියක නැගී වරෙන් මාතර ගගේ ඒ පාර මෙන්න මේ මොලක මාතරකගේ පැනලා කොරලියෙක් වගේ. ඉන්න කිකිලිගේ පැටියා උදුම කිකිලි. තල්ල සුඩයි බෙල්ලේ ගෝබර කටියා කර වටට බෝම්බරේ. යන එන ලොරි පාරුණම තාගන සිටියා උදුම ලොරි දියන ගංගේ. මිනිනකයි මාතර කිකිලිගේ පැටියා මාමයි මමයි මේක ඉවරයක් නැති හත්තලාමයි. ගහ ඉන්නකොට පොළොතියේ තන්නයේ රාපලට මොකද කරගත්තේ? වටපිට බලමින් නැත මොහොකුත් කරන්නට රෙද්දලිහල නැගයි මාමගේ කරට රෙද්දලිහල මාම කරට යගනේ උඩ බෞකලම් බාසා වගේ. මාමගේ දුව මට දෙන්න අර ඵලයන් කරකෝ. නැන්දගේ හිතේ මා මරවා වැට ගන්න මරන්න නෙවෙයි තියෙන වල දමන්න. නෑනගේ හිතේ මා සමගින් පැන යන්න අරන් ගිය තෝ අමාරුයි. මගේ හිතේ දෙන්නම කෙලගෙන යන්න නුවර හිටන් ඔන්න පළ නුවරට පැන මේ මෝ. හොඳ ලස්සන තරුණී වාතයකින් ඇවිත් පිට කොටුවට බැටපේ ඇස් දෙක පල්ල දැක්කම මට කෙලහැලුණි. ඇස් දෙක පල්ලේ තියන් කෙල හැලුවා. පාසක පිටින් උටායනට හිතුනේ මම හේනේ. හේනේ කොටවද ඌරා මගේ කොටුව දැක්කියා. කොට ඉන්නකොට දල ඌරා. ඌරේ කාපියට කොට තේරම කොට ඌරේ. ඒ ඌරට මම විද්ද කොට කොටුවයි කොට මා බාලේ. අපෝ බාලේ දැන් හොඳට මිදියට යතයි කඩාගෙන. ඇති කල කවි පැටියා මට තනිවට මිදුලේ පෙම් කර දිතියා. මේ මරුව තමයි. ඔගේ මරුව ඌ අරගෙන ගිය දැටියා. දාලා තෙල් ටික කරකොල. අනේ මගේ රාමුතුවාලි අගොඩ ගොඩාට බහැලා. තත්තන්ද කලේ කල විපුලේ තබගෙන මක්කද ලඬුනියෝ ලූඩ දැටි අගන මෙච්චර විතර පොච්චිය කෙලමෝල වගේ. බොන්නේ එන්නේ බදාගෙන කාපිය. දත සුදු මාමේ මම ඇත පම්බොලයි දෙත බේරා තොපි වගේ ගොන්නු. එක හිතා කෙනෙක් ගවුව දුවන්නේ වැඩ අනේ පාලයා මොකලම් බාත පාලේ පුවතෝ. එරමණී දීපා තාත්තලාගේ ගානයකට මූවේද වදිනෝ ඉතා. හරි ඉන්න තාම. ඒ කියන්නේ මොකද නේ පව්කාරයේ අක්ෂය හිටියා කිව්වා. ඒ කට්ටිය ආවත් එකයි නාවත් එකයි. මේ 18 සම්නියම් පිරිවරාග දේවසනි දේවතාවයි කිව්වා. එහෙනම් මේ දෙයි හම්දුරට දෙහි දෙනවයි. දෙහි දෙනවා. මල් පැන් දෙනවයි. මල් පැන් දෙනවා. ලේ රීරි වත්පිට දෙනවයි. දෙනම පඳුරු දෙනවා. දෙනෙන් වත්තෙන් පිටට ගන්නවා. වත්තේ පිටට ගන්නවා. පිටි ඇලට ගන්නවා. ඇලේ දොලට ගන්නවා. දොලේ ගංගාවට ගන්නවා. ගංගාවට අර මූදට ගන්නවා. මූදේ මකර කටේ දාලා කාබක්ෂණය කළා. ඔව් ආතුර සීමා බඳලා. ඔව් ගේ අතරට සීමා බඳලා. එහෙනම් සූර්ය උදා වෙන්න පළමුවෙන් එහෙනම් විශාලා මහනුවර කන්දකම් බෝරකේ ගියා. යන්න පුළුවන් ගුවා. පෙට්ටංග දීපත්ති. කොයි පෙරේද හතර දෙනෙකුෙන් තනියම කුටි කාපු මිනිහෙක් මම තමයි ගෙදිමලා තියෙනවා. මම මල්ලි බය දෙකන් එන්න පෑබම් වත් එක මම පේට් පේසේ පේට් පේකට පේසේ. බාලේකටවත් බය නැහැ කෙනෙක් ගවුව දුවන්නේ වැඩ. අප්පක තමයි දුවන එකේ මේ අනේ පාලයා පරිප්පුව යන්න පැත්තකට. ඒක නම් දන්නේ තොම්බ තේරම තියාගෙන ගන්න. ඒවා මේ දන්නේ කවදාවත්. දාපන් දන්නේ කුටි කන ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ රංගුටන් වැඩෙත් නෑ. ලොවෙත් නෑ ලොවි කන්නත් බෑ. බයිතාපන් මං ගෙදර යනකොට හේහිතිය ගණන්කාරය දුදුන්නේ දෙකයි. අවුදු බුදි
ඒ මිනිහා අතපය නෑ බං. අතපය තියෙන මිනිහුන්ට ගානිය ගුටි ගන්න ඕන. අතපය තියෙන මිනිහට අපි කාලා. ඔය යටින් ආපා. අතපය තියෙන මිනිහට කාලා මම ගුටි කන්න තව ගුටි කාපි. අතපය තියෙන අපල ගන්න පාලයා පරිප්පුව යන්න. පාර පුතේ මං ගියා තනිතොටු දෙකේ බස් එකේ. හරිදරුවේ බස් එකක් තියෙන මුදලියෝ. යනකොට දොරටු දෙකේ බස් එකකට ගියා. යනකොට තරමාත්‍ය. දොස්තර මාත්‍යට බේදාන තිබොම්බට. තරමාත්‍ය. කොහොමද දොස්තර මාත්‍ය බේදාම තොම්බට ඉවත් වෙලා නෙදී. මගෙන් ආව කොහෙන්ද නැග්ගේ කියලා. ඔය මොකෝ කිව්වේ? මං ගෝ පාසෙන් නැග්ගේ කියලා. පාසෙ දොරටු එක ඔබ නැග්ගේ. පාර ඒකේ ගලන් කාලේ කිව්වා ඌට ගහුවේ නෑ ඌට බැන්නා. ඒක කවුද? ඒ මිනිහා